හෙලෝ වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඉතින් අද මම දවසකින් කිරිකෝප එකක් හදාගත්තා. අද මගේ vlog එකෙන් මම කතා කරන්නේ මගේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න මම පාවිච්චි කරන්නේ මොන වගේ දේවල්ද කියන එක. ඉතින් number 1 මම කැමති දෙයක් මුලින්ම කරනවා. ඉතින් මම හරිම කැමති කිරිකෝපි බොන්න. මම අද උදෙන්ම නැගිටලා ඉස්සල්ලාම හොඳට නාගත්තා. නාලා මං ආසම විදිහට කිරිකෝපි එකක් හදාගෙන මම මගේ ජීවිතේ දැනට කරන්න ආස දේවල් වලින් ඉහළින්ම තියෙන දෙයක් තමයි මේ ජර්නලින් කියලා කියන්නේ. ඉතින් මම පටන් ගත්තා මගේ ජර්නල් එක. මං ස්ක්‍රිප්ටින් වශයෙන් විදිහට තමයි ලියන්නේ. ඉතින් මම ඒක පටන් ගත්තා. මම ඉතින් ඒක ලියන ගමන් ඉන්නකොට හරිම ලස්සන දෙයක් දැක්කා. ඔය බලන්නකෝ ලේනික් එයාගේ ගේ හදපු කැඩිලා. ඉතින් ඒකට පාවිච්චි කරපු දේවල් අරගෙන යනවා මේ තවත් ගයක් හදන්න වෙන්නේ නැති. ඒ වගේ ලස්සන දේවල් ඉතින් අපේ පරිසරයේ අපිට දකින්න පුළුවන්. මම ජර්නල් කරන්න පටන් ගත්තේ 2023 දී වගේ මට මතක විදිහට. ඉතින් මම කොහොම හරි මගේ ජීවිතේට ලබා ගන්න ඕනේ දේවල් ගොඩාක් මට ලැබිලා තියෙනවා මේ ක්‍රමය නිසා. ඒ කියන්නේ මගේ මනස මාර විදිහකට නිදහස් වෙනවා මේකෙන්. මට මං වෙන්න පුළුවන් එකම තැන මගේ ස්ක්‍රිප්ටින් බුක් එක කියලා තමයි මම හිතන්නේ. ඉතින් මට අනාගතයේදී ලැබෙන්න ඕන දේවල් මම ලැබුණා කියලා හිතලා මගේ ජර්නල් එකේ පිටුවල ලියනකොට මට දැනෙන්නේ මම ඒ වෙලාවේ ඒ දේවල් එක්ක ජීවත් වෙනවා වගේ. මම දැන් ටික දවසකට කලින් එක්සෑම් එකක් කළා. ඉතින් මම මේ දවස් ටිකේම හිටියේ ගොඩාක් ස්ට්‍රෙස් වෙලා. මොකද මට එක දිගට එක්සෑම්ස් තිබුණා. ඒ හින්දා ඉතින් මට ඕනේ වුණා මට ඊළඟට තියෙන ලොකු වැඩේට අත තියන්න කලින් මගේ මයින්ඩ් එක ටිකක් රිලැක්ස් කරගන්න. ජර්නල් ලියන එක මම සාමාන්‍යයෙන් ගොඩාක් දවස්වලට කරනවා. ඉතින් අද මම ඊට වඩා ගොඩාක් ලොකු වෙනසකුත් එක්ක අරගෙන සාමාන්‍යයෙන් ගොඩාක් ලිව්වා. ඒ කියන්නේ අනිත් දවස්වලට ටිකක් يعني අවශ්‍යම දේවල් ටිකක් පොඩියට ලියනවනේ. අද මම කළේ ඒ දේවල් තවත් විස්තර කරලා ලොකුවට ලිව්වා. ඉතින් එතකොට දැනෙන සතුට කියලා නිම කරන්න බෑ. ඒක වචන වලට ගන්න බැරි හරි අමුතු සතුටක්. law of attraction වල මම ආස මෙතඩ් එකක් තමයි මේ ස්ක්‍රිප්ටින් කියලා කියන්නේ. ඉතින් මම විශ්ව ආකර්ෂණ නීතිය ගොඩාක් ලොකුවට විශ්වාස කරන කෙනෙක් සහ ඒකෙන් ප්‍රයෝජන ගත්ත කෙනෙක්. ඉතින් ඔයාලටත් ඕනේ නම් මම ඒ ගැනත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් හොඳට ඉර පායලා තිබුණා. මම එළියට ගිහිල්ලා චුටි රවුමක් එහෙම දාලා ආවා. මේකත් මම මයින්ඩ් එක රිලැක්ස් කරගන්න පාවිච්චි කරන ලස්සන මෙතඩ් එකක්. මම ඇවිල්ලා මගේ කොණ්ඩෙට හෙයා සීරම් එක ඇප්ලයි කරගත්තා. තමන්ගේ ජීවිතය ඇතුලේ තමන්ව ලස්සනට තියනවා කියන එක මම ගොඩාක් ලොකුවට හිතන දෙයක්. ඒ කියන්නේ අපිට අපිව ලස්සන වෙන්න ඕනේ. ඒක අපේ මනස නිදහස් කරගන්න ලොකු පිටුහලක් වෙනවා. මොකද තව කෙනෙක්ට තමන්ව ලස්සන වෙනවට වැඩිය අපිට අපිව ලස්සනට පේන එක ගොඩාක් හොඳයි නේද? ඉතින් ඊට පස්සේ මම පටන් ගත්තා මැන්ඩෙලා ආර්ට් එකේ ලස්සන චිත්‍රයක් අරගෙන පාට කරන්න. මේකත් මම ගොඩාක් වෙලාවට පාවිච්චි කරන මං හරි ආස ටිප් එකක්. ඉතින් ඔයාලත් කරලා බලන්න. මට මේ බුක් එක මේ හම්බුනේ කොළඹ වල පීපල්ස් පාක් එකේ. මම කිව්වනේ ඔයාලට මම එක්සෑම් එකකට මුහුණ දුන්නා කියලා. ඉතින් ඒක තිබ්බේ කොළඹ වල. මම ගියේ තාත්තත් එක්ක. ඉතින් යනකොට මයි තාත්තයි මොන හරි ගමු කියලා පීපල්ස් පාක් එක පැත්තට යනකොට තාත්තා මගෙන් ඇහුවා ඔයාට මොන හරි ඕන දෙයක් තියෙනවද කියලා. මං ඉතින් චුට්ටක් වටේ ඇවිදලා යනකොට මම දැක්කා මේ බුක් එක.
මං ඉතින් හුඟ දවසක ඉඳලා මේක හොය හිටියේ. අපේ පැතිවල මේක හොයාගන්න නැහැ. මම ඉන්න පැත්තේ බුක් ෂොප් වල ගොඩක් දකින්න නැහැ. ඉතින් කොහොම හරි ඒක අරගත්තා. ඉස්සරත් මං මේක කළා. ඒ කළේ Google එකෙන් හරි Pinterest එකෙන් හරි අරගත්ත ඒවා print out විදිහට අරගෙන තමයි මං පාට කළේ. ඉතින් දැන් වල බුක් එකක්ම තියෙනවා කරන්න. මේක ගොඩාක් හොඳ මෙතඩ් එකක් මයින්ඩ් එක රිලැක්ස් කරගන්න. අර කිසිම පාටක් නැතිව තියෙන පින්තූරයක් අපි එක එක පාට දාලා ටික ටික ලස්සන කරලා එනකොට ඒ දැනෙන හැඟීම හරි අමුතුයි. ඉතින් ඒ හැඟීම මට නම් වචන වලට ගන්න බැහැ. ඒක කරලම බලන්න ඕනේ. මම ගොඩාක් වෙලාවට මට දුක හිතුණු වෙලාවට ටිකක් කලබලකාරී වුණු වෙලාවට මම පාවිච්චි කරන මෙතඩ් එකක් තමයි ඔය මැන්ඩලා ආර්ට්ස් පාට කරන එක. මම කලින් කියපු ස්ක්‍රිප්ටින් කරන එක මම දෛනිකව ගොඩාක් වෙලාවට කරන දෙයක්. එහෙමත් දවසකට තමයි මට ඒක කරන්න බැරි වෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මම මයින්ඩ් එක රිලැක්ස් කරගන්න පාවිච්චි කරන දේවල් තමයි මං වීඩියෝ එකෙන් අද ඔයාලත් එක්ක බෙදාගත්තේ. ගොඩාක් වෙලාවට ඒ දේවල් කරාම අපේ තියෙන ආතතිය ස්ට්‍රෙස් එක නැති වෙලා යනවා. ඔයාලත් කරලා බලන්න. මේ එක්සෑම් කරන අයට නැත්තම් ගෙදර ඔහේ නිකන් කාලය ගත කරාදෙත් අපේ ස්ට්‍රෙස් වෙනවා. ඉතින් මේ වගේ වෙලාවට මේ වගේ දෙයක් කරලා බලන්නකෝ. ඔයාලා කමෙන්ට් එකක් දාන්න ඔයාලට law of attraction ගැන වීඩියෝ එකක් ඕනේද කියලා. මම ඉතින් ගොඩාක් ලොකුවට දන්නේ නැහැ. නමුත් මම දන්න දේවල් වලින් මම දන්න දේවල් අනුගමනය කරලා මට ලැබිච්ච දේවල් ඔයාලත් එක්ක බෙදාගන්න පුළුවන්. අද මගේ වීඩියෝ එක හොඳයි නම් මට කමෙන්ට් එකක් අනිවාර්යෙන්ම දාන්න. මගේ channel එකත් subscribe කරලා තියාගන්න. ඉස්සරහට මම ඔයාලට වටින වීඩියෝ එකක් අරන් ඉන්න බලාපොරොත්තු වෙනවා. බලන්නකෝ මං ආර්ට් එක පාට කරලා ඉවරයි. දැන් මට හරි සතුටුයි ඉතින් ඔක දකිනකොට. එහෙනම් අදට මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම බුදු